අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මේ මුණ ගැහිලා සිටින්නේ. ඊටමත් අලංකාර බයිබල් වචනයක්. ශුද්ධ මතෙව් පස්වන පරිච්ඡේදයේ 8 වන පදය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. ආමෙන්. හලෙලුයා. සිතින් පවිත්‍රව සිටින්නෝ. මොකද්ද සිතින් පවිත්‍රව සිටින අය? මිශ්‍ර නොවුන, ඊ타ත්ම පිරිසිදු. එතකොට ද්විත්ව නොවුන, දෙපාර්ශවයක පාදේ තියාගෙන යන්නේ නැති. අපි පාපෙන් නිදහස් වුණ හදවතක්, පවිත්‍ර සිතක් කියලා අපි හඳුන්වනවා. අපිට පිටින් හොඳ වගේ පෙනෙන එකක් නෙමෙයි. ඇතුළතින්ම සත්‍යව, නිවැරදිව දෙවියන් වහන්සේටම කැපවෙච්ච ඒ පාපයෙන් තොර වෙච්ච හදවතක් අපි පවිත්‍ර හදවතක් ලෙස හඳුන්වනවා. මේ හදවතේ වංචාව තියෙන්න බෑ, සැඟවුණු පව් තියෙන්න බෑ. දෙවියන් වහන්සේට විශ්වාසයෙන් යුතු එකම ඉලක්කයක් තියෙන්න අවශ්‍යයි. එවැනි අය ආශිර්වාද ලද්දෝය. එවැනි අය ආශිර්වාද ලද්දෝ කියලා කියන්නේ මේ ලෞකික සැප සම්පත් වලින් පිරීලා ඉතිරිලා යනවා කියන එක නෙමෙයි. ඇතුලේ සමාධියක්, සැනසීමක්, ඇතුළ හරි නිදහස්, සැනසෙල්ල පිරීලා ඉතිරිලා යනවා. දෙවියන් වහන්සේ එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. පවිත්‍ර හදවතක් තියෙන කෙනා අභ්‍යන්තරේ ඒ සැනසෙල්ල භුක්ති විඳිනවා. දෝෂාරෝපණ තියාගන්නේ නැහැ. නිදහසේ ජීවත් වෙනවා. එවැනි අය උන්වහන්සේගේ වචනේ කියනවා ඔව් දෙවියන් වහන්සේ දකින්නෝය. ආමෙන්. දෙවියන් වහන්සේව ඇස්වලින්ම දකින්නවා කියන එක විතරක් නෙමෙයි මේ කියන්නේ. අපි ආත්මික තලයෙන් ගත්තොත් දෙවියන් වහන්සේගේ ක්‍රියා ජීවිතේ හඳුනගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම නිතර දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම උන්වහන්සේගේ හඬ ඇසෙන්ට යනවා. මේකට අපි යාඥාවෙන් පිරුණු හදවතක්, පවිත්‍රකමින් පිරුණු හදවත සමග වචනයට අවනත වෙච්ච හදවතක් ස්වාමින් වහන්සේ තුල ඒ පව් පිළිගනිමින් ස්වාමින් වහන්සේ තුල ඍජුව ගමන් කරන හදවතක් අපිට තියෙන්න අවශ්‍යයි. මොකද පසුතැවිලි වීමේ සිතක් තියෙන්න ඕනේ අපි පවිත්‍ර සිතකින් ගමන් කරන්න. ඒ නිසා ගීතාවලිය 51:10 දාවිත්තුමා ඉල්ලන්නේ දෙවියන් වහන්සේ පවිත්‍ර හදවතක් මා තුල ලැබුව මැනවි කියලා. එහෙනම් අද ඔබටයි මටයි තියෙන හදවත මොන වගේද? අපේ හදවත පිරිසිදුද? අපි පරීක්ෂා කරලා බලමු. ඒක ලෝකෙට පේන්න තියෙන ඒ පිරිසිදුකමක්ද? නැත්නම් අතුලාන්තයෙන්ම දෙවියන් වහන්සේට විතරක් කැප වෙලාද? එහෙනම් උන්වහන්සේගේ වචනේ කියනවා ඒ සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. ආමෙන්. මේ අලංකාර වචනය මම විශ්වාස කරනවා ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක් වුණා කියලා. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක් වේවා.